Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ සීරීස් එකකදී අපි කතා කරමින් ඉන්නේ කම්පියුටර් ආකිටෙක්චර් කියන මොඩියුල් එකට අදාළව තියරිස් සහ ඒ ආශ්‍රිතව ගණන් වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකකදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන ඕගොල්ලොත් එක්ක බූලියන් ඇල්ජිබ්‍රා එහෙම නැත්නම් බූලියන් බීජගණිතයට අදාළ මූලික කොටස් කීපය. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. තාමත් මගේ channel එක subscribe කරලා නැති අය ඉන්නවා නම් channel එක subscribe කරගෙන යන්න කියලා ඉල්ලන ගමන් අපි අපේ වීඩියෝ එකට යමු. මුලින්ම බූලියන් ඇල්ජිබ්‍රා වලට අදාළ introduction එකක් තියෙනවා. මේ introduction එකේදී මොකක්ද වෙන්නේ කියන එක අපි බලමු. මෙතනදී මෙහෙම කියනවා algebra is a branch of mathematics that deals with symbols and the rules for manipulating those symbols. ඒ කියලා කියන්නේ ඇත්තරම බූලියන් ඇල්ජිබ්‍රා කියලා කියන්නේ සංකේත හා සංකේත හැසිරවීමේ නීති සමග කටයුතු කරන අංශයකට. හරි ගණිතයේදී ඒ කියන්නේ සාමාන්‍ය ගණිතයේදී සංකේත හැසිරවන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අයිඩියා එකක් තියෙන්නේ. එතකොට මෙහෙම කියනවා බූලියන් ඇල්ජිබ්‍රා is a branch of algebra that deals with boolean values true and false. එතකොට අපි ඇත්තරම true සහ false කියන ඔප්ෂන් දෙක මත තමයි මෙතනදී සාමාන්‍යයෙන් ගනුදෙනු කරන්නේ. හරි. ඊට අදාළව තව දෙයක් මම වැඩිපුර කිව්වොත් ඩිජිටල් තර්කන නිර්මාණයට හා පරිගණක විද්‍යාවට මේ කියන දේ මූලික කරගන්න පුළුවන්. හරි. එතකොට මෙතනදී කතා කරන්න තියෙනවා basic boolean operations. මේ ගැන ඔයගොල්ලෝ දැනටමත් අයිඩියා එකක් ගන්නවා logic gates වලදී. හරි. මෙතනදී මුලින්ම කියනවා and එක. and එක කියන එකේ තේරුම අපි දන්නවා හා කියන එක. හා එහෙම නැත්නම් සහ කියන එක. ඕ කියන්නේ හෝ කියන අර්ථය. හරි මෙතනදී and එකට අදාළ peanut butter and jelly කිව්වොත් දෙකටම අදාළ කලාපය. මෙන්න මේ කොටස. හෝ කිව්වොත් peanut butter and jelly කිව්වොත් හෝ එක්ක peanut butter වෙන්න පුළුවන් නැත්නම් jelly වෙන්න පුළුවන්. හෝ යන අර්ථය. නැත යන අර්ථය ගත්තොත් අපි හිතන්න මෙතන jelly නොවන කියලා කිව්වොත් එහෙනම් peanut butter ඒ කියන්නේ විතරක් කියන ගන්න. මෙතන තියෙන්නේ පමණක් කියන වගේ අදහසක් තමයි එන්නේ. හරි peanut butter පමණක්. හරි එතකොට මේ විදිහට තමයි ඒ අදාළ කලාප වලට ලකුණු වෙන්නේ. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙනවා canonical form. හරි මොකක්ද බලමු මේ canonical form එකක් කියන්නේ. හරි මෙහෙම කියනවා in boolean algebra a canonical form is a standard way to express a boolean function using. හරි ඒ කියලා කියන්නේ boolean function එකක් සාමාන්‍ය විදිහට අපි express කරද්දී boolean algebra වලදී canonical form එක කියලා කියන්නේ සම්මත ක්‍රමයක්. හරි සාමාන්‍ය සම්මත ක්‍රමයක මේ canonical form එක කියලා කියනවා. හරි එතකොට මේ canonical form එකට අදාළව ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නේ. හරි පළවෙනි එක තමයි sum of products SOP. හරි sum of products කියන එකේ තේරුම තමයි sum of products sum කියන්නේ එකතුවක්නේ. ඒ කියන්නේ ගුණිතයේ එකතුව. ගුණිතයක එකතුවක්. ගුණිතයේ එකතුව කියන එක තමයි මේ සාමාන්‍ය අර්ථ දැක්වීම sum of products කියලා කියන්නේ. එතනදී මෙන්න මෙහෙම කියනවා standard form of ones in the truth table. අපේ සත්‍යතාවගුවේ එකට අදාළව තමයි අපි මේ sum of product එක හදන්නේ. හරි එතනදී මෙන්න මෙහෙම කියනවා also refers to the sum of min terms. මේ 1 කියන ඒවට අපි සාමාන්‍යයෙන් min terms කියලා කියනවා. හරි ඒක අපිට ඉස්සරහදී බලන්න පුළුවන් කොහොමද අපේ සත්‍යතාවගුවට අදාළව එන්නේ කියලා. ඊළඟට මෙතනදී මෙහෙම කියනවා මේ ඒක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ whose sum defines the boolean function are those which give the ones of the functions in truth table. truth table එකේ ones වලට අදාළව තමයි අපි යාලව min terms කියලා identify කරගන්නේ. හරි ඊළඟට product of sum ඒ කියන්නේ එකතුවේ ගුණිතයක්. product of sum එකේ තේරුම තමයි එකතුවේ ගුණිතය POS. හරි එතනදී කියන්නේ standard form of zeros in the truth table. අපේ සත්‍යතාවගුවට අදාළව zeros වලට අපි කියනවා max terms කියලා. හරි එතකොට max terms වලට අදාළව තමයි අපි මෙතනදී product of sum එක ගන්න. මෙතනදී මේ කියනවා product of max term. හරි ඊළඟට මෙතන කියනවා inputs lead to the result of 0. max term basically tell use which combination of input won't give user one as an output කියලා. හරි බලමු අපි කොහොමද මේක example එකකින් identify කරගන්නේ කියලා. මේ විදිහට මගේ inputs දෙක අරන් තියෙනවා A සහ B කියලා. output එක අරගෙන තියෙනවා output එක ආවේ කොහොමද කියලා මේලා හිතන්න එපා. අපි දැන් බලමු ඉස්සෙල්ලාම අපේ canonical SOP එහෙම නැත්නම් sum of product එකට අදාළව කොහොමද මේකෙන් identify කරගන්නේ කියලා. අපි දන්නවා දැන් කතා කරපු theory වලට අනුව sum of product එකකදී මුලින්ම අපි කරන්නේ අපේ output එකට අදාළව අපේ min terms use කරන්න ඕන. min terms කියලා කියන්නේ ones. හරි. එහෙනම් මේ තියෙන සත්‍යතාවගුවට අදාළව ones ඉන්නේ මෙන්න මේ ආස්ථාන තුනට අදාළව. එහෙනම් මට මෙතනදී මේ ඉන්න 0ට අදාළව මට min term එකක් කිසිසේත්ම සාකච්ඡා කරන්න බෑ. හරි. හේතුව තමයි දැන් අපි ගන්න යන්නේ SOP නේ.
එහෙනම් SOP ට අදාළව මට ඕන min terms. එහෙනම් මම min terms විදිහට ගන්නෙ මෙන්න මේ තුන් දෙනා. හරි. ඒ විදිහට ගත්තී මම min terms දෙන මේ විදිහට ලියන්නේ ඇයි? හේතුව මගේ concept එක තමයි sum of products. sum of products කියන එකේ තේරුම අපි දන්නවා. ගුණිතයේ එකතුවක්. හරි අපි දැන් මේ ඇත්තටම මෙතනදී කතා කරන්නේ ඕගොල්ලෝට මතක ඇති logic gates වලත් අපි boolean expressions අරගෙන අර logic gates ගොඩක් සුළු කරේ. අන්න ඒ වගේ concept එකක් තමයි ඇත්තටම මෙතනදිත් වෙන්නේ. එහෙනම් min terms වලට අදාළව අපේ දීලා තියෙන boolean algebra එකට අදාළව min terms අරගෙන මේ min terms ඇසුරින් තමයි අපි simplify කරගත්තු answer එකක් ගන්න. හරි. එතකොට මෙතනදී ගුණිතයේ එකතුව නම් කොහොමද වෙන්න ඕන? මෙතනදී මෙන්න මේ දෙන්නගේ ගුණිතය ගන්න ඕන. ඒ ගන්නකොට ඇයි මෙතන a-.b වෙන්නේ? ගුණිතයේ එකතුව මේ set එක ගුණ කරගන්නවා. a-. අයි අපේ input එකට අදාළව තමයි අපි 1 කියලා ගන්නෙ. හරි 1 වෙන්නේ අපේ input එක. එහෙනම් 0 වෙන්න ඕනේ a- වෙන්න ඕන. අපි දැන් a කියන එක්කෙනා 1යි කියලා හිතුවොත් a- නේද බිඳුව වෙන්න ඕන. ඒක නැත යන අර්ථයනේ. අපි දන්නවා dash එකේ තේරුම ඒකේ ප්‍රතිවිරුද්ධ දේ. හරි ඔපොසිට් එක. එහෙනම් මෙතනදී මෙයා a' මෙයා b. එහෙනම් a'.b. ඒ විදිහට මෙයා ලිව්වොත් a.b' වෙනවා. b ගේ නැත යන අර්ථය. හරි a.b'. මෙතන මේ දෙන්නම අදාළ ඉන්පුට් එක. එහෙනම් a.b වෙන්න ඕන. එහෙනම් මගේ min terms වලට අදාළ ප්‍රකාශන තුන මේකයි. එහෙනම් මම SOP form එකෙන් මම ලියනවා නම් මගේ output එක ලියන්න ඕනේ ගුණිතයේ එකතුව. හරි මම ගුණිතක හදාගත්තා. ඒ ගුණිත ගුණ කරගත්තු කොටස් තුනේ එකතුව. වෙනම එකතු කරනවා. එහෙනම් මේක තමයි මගේ ෆයිනල් ආන්සර් එක SOP ට අදාළව. හරි. දැන් අපි බලමු POS ට අදාළව කොහොමද කරන්න ඕනේ කියලා. හරි. අපි දන්නවා දැන් SOP ට අදාළව නම් SOP වලදී අපි මොකක්ද කරේ? min terms හොයන්න ඕනේ. min terms කියලා කියන්නේ අපේ truth table එකේ අදාළව ones. මෙන්න මගේ min term එක. එහෙනම් මෙතනදී මගේ SOP ට අදාළව function එක ලිව්වොත් SOP ට අදාළව function එක min terms වලදී මෙයා විතරයි ඉන්නේ. එහෙනම් මෙන්න මගේ ඉන්නවා ABC. ගුණිතයේ එකතුවක්. අපි දන්නවා product of sum of product ගුණිතයේ එකතුව a.b.c. හැබැයි මෙතනදී තවදුරටත් එකතු කරන්න මගේ min terms නැහැ. එහෙනම් මෙතනදී මගේ SOP ට අදාළ ආන්සර් එක වෙන්නේ මෙයා පමණයි. හරි. දැන් POS එකේදී තේරුම මොකද්ද? POS කියලා කියන්නේ product of sum. හරි. product of sum එකේ කියන එකේ තේරුම තමයි එකතුවේ ගුණිතයක්. හරි. මම අර කලින් කතා කරපු කාරණාව තමයි. එහෙනම් මෙතනදී මම කරන්න ඕනේ max terms වලට අදාළව. එහෙනම් මේ zeros වලට අදාළව මම මෙතනදී max term එක ලියා ගන්න ඕනේ. max term එක කොහොමද ලියන්නේ? එකතුවක් විදිහට. හරි. දැන් මෙතනදී මගේ input එකට අදාළව 0 කියලා ගන්න. අපි ඒක පැත්ත මාරු වෙනවා. දැන් කලින් කතා කරපු එකේදී අපි 1 එක ගත්ත input එක විදිහට. එහෙනම් මෙතනදී 0 තමයි input එක විදිහට සලකන්නේ. එහෙනම් ABC ට අදාළව අන්න මගේ inputs තුන A B C. අන්න ඒ තුන් දෙනා එකතු විදිහට තමයි ලියාගන්නේ. මෙතනදී a plus b plus c dash. ඇයි දැන් 0 එක තමයි අපේ input එක. එහෙනම් c dash වෙන්නේ කියන්නේ නැත යන අර්ථය. එහෙනම් a plus b plus c dash. ඒ විදිහට මම මෙයා ලියන්න පුළුවන් a plus b dash plus c. මෙතනදී a plus b dash plus c dash. ඒ විදිහට මට ලියා ගන්න පුළුවන් මගේ max terms ටික ඔක්කොම. එහෙනම් මගේ product of sum එහෙම නැත්නම් POS එකට අදාළව තේරුම තමයි එකතුවේ ගුණිතය. එහෙනම් මේ සෙට් එකම ප්‍රකාශන සම්පූර්ණ ගුණ කිරීමක් විදිහට ලියාගද්දී මට ෆයිනල් අවුට්පුට් එක ගන්න පුළුවන්. මේක තමයි ඇත්තටම POS සහ SOP ට අදාළව ඕගොල්ලෝ බේසිකලි කරන්න ඕන පියවරයන් කීපය. අපි දැන් බලමු පුංචි උදාහරණයක් මේ විදිහට දීලා දෙනවා. කොහොමද මේ උදාහරණේ තේරුම් ගන්නේ සහ මේකෙන් කොහොමද මේ අදාළව ප්‍රශ්න විසඳන්නේ කියලා. හරි. ඕගොල්ලෝට දැන් අර විදිහට සාමාන්‍ය දුන්නොත් එක්ස්ප්‍රෙෂන් එක කොහොමද සුළු කරගන්නේ කියන එක ගැන අයිඩියා එකක් ඇති. හැබැයි දැන් අපිට දෙන්න පුළුවන් වගන්ති ඇසුරෙන්. වගන්ති ඇසුරෙන් දෙනවා නම් ඇත්තටම මෙතනදී ඔයාලට ඉංග්‍රීසි සාමාන්‍යයෙන් පුළුවන් වෙන්න ඕනේ. හේතුව තමයි මෙතනදී මොකද්ද මෙයාලා කියන්නේ. ඒ කාරණාවට අදාළව ඔයා සත්‍යතාවගුව නිර්මාණය කරගන්න ඕන. හරි. දැන් මේ ගානින් ඔයාලට ඒක තේරෙන්න ඕන. හරි. බලන්න ගාන කියනවා මෙන්න මෙහෙම. ස්මාර්ට් ෆෑන් සිස්ටම් එකක් තියනවලු. should turn on. එහෙම නැත්නම් output එක වෙන්නේ only if මෙන්න මේ කියන condition වලට අදාළව. room is occupied, A is 1. room එක අනිවාර්යෙන්ම open වෙන්න ඕන. හරි. එහෙනම් occupied වෙන්න ඕන. එහෙනම් 1 කියන අවස්ථාවෙත් ඉන්න ඕන. සහ either the temperature is high or humidity is high. එතනදී කියන්නේ අනිවාර්යයෙන්ම මේ condition එකට අදාළව සහ කියන වචනේ තියෙනවා. මෙතනදී O කියන concept එකක් එනවා. එතනදී වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. room එක අනිවාර්යයෙන්ම occupy වෙන්න ඕන. room එක අනිවාර්යයෙන්ම occupy වෙලා මට option දෙකක් තියෙනවා. temperature එක හරි, temperature එක high වීම හරි, humidity එක high වීම. අන්නේ condition දෙකෙන් එකක් කියන එක ඔයාලට මෙතනදී තේරෙන්න ඕන.
හරි අන්න ඒක අපි කොහොමද ට්‍රුත් ටේබල් එකේදී බලමු. මෙතනදී මේගොල්ලෝ කියන්නේ ට්‍රුත් ටේබල් එක ගොඩනගන්න සහ ඒ ඇසුරෙන් SOP සහ POS ප්‍රකාශන දෙක ලබා ගන්න කියලා. හරි. මේ විදිහට ඕගොල්ලන්ට දැන් තේරෙන්න බෑ මෙතනදී A සහ B සහ C කියලා අවස්ථා තුනක් ඉන්නවා. එහෙනම් ඉන්පුට්ස් තුනක් එන්න ඕන. මෙන්න මගේ ඉන්පුට්ස් තුන. ඉන්පුට්ස් තුනට අදාළව ඔයාලා ලියා ගන්න දන්නවා 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.1 මේ විදිහට යනවා. දැන් අවුට්පුට් එක ගැන හිතන්න ඕනේ. මෙයාලා කියන concept මොනවද? මෙයාලා කියන condition මොනවද? room එක අනිවාර්යෙන්ම A is 1 වෙන්න ඕන. එහෙනම් 1ට අදාළව මෙන්න මේ කොටස් ටික විතරයි දැනට ගන්න පුළුවන්. හරි ඊළඟ condition එක එහෙම වෙලා room එක open වෙලා ඊළඟට කියනවා temperature එක high වෙන්න ඕන නැත්නම් humidity එක high වෙන්න ඕන. එහෙනම් මේ දෙකෙන් එකක් වෙන්නම ඕන අනිවාර්යෙන්. එහෙනම් මේ රූල් එක මට ගන්න පුළුවන්ද බෑ. මේ දෙන්නට අදාළව මේ දෙන්න එකක්වත් වෙන්නේ නැහැ. එහෙනම් මට මේ රූල් එක ගන්න බෑ. මේ රූල මට ගන්න බෑ. බලන්න මෙතනදී humidity is high. මෙතනදී temperature එක high. මේ දෙන්නම එක වුණොත් මොකද වෙන්නේ? අවුලක් නැහැනේ. මේ දෙන්න එක්කෙනෙක් හරි මට එක කරගන්න පුළුවන් නේ. එහෙනම් මෙයාට අදාළව තමයි මෙයාගේ output එක එකයි කියලා ගන්න පුළුවන්. මේ output එක ඒ කියන්නේ should turn on. එහෙම නැත්නම් මගේ fan system එක open වෙන්නේ ඒ අවස්ථාවට අදාළව. එහෙනම් අපි දන්නවා දැන් මේ ඇසුරෙන් මේ තුන් දෙනා outputs ones වෙනවා කියලා. එහෙනම් ones වලට අදාළව තමයි min terms ලියන්නේ. zeros වලට අදාළව තමයි max terms ටික ලියන්නේ. හරි. දැන් අපි ඉස්සෙල්ලම බලන්න යමු SOP. SOP කියන එකේ තේරුම මොකක්ද? product of sum. ගුණිතයේ එකතුව. ගුණිතයේ එකතුව නම් ඕගොල්ලෝ දන්නවා මේ කට්ටිය කොහොමද ගුණිතයේ එකතුවක් විදිහට ලියාගන්නේ. එහෙනම් මුලින්ම ගුණිත විදිහට ලියා ගන්න. A B' .c. මෙතනදී A.B.C' මෙතනදී A.B.C. එහෙනම් මම ගුණිත විදිහට ලියාගත්තු සෙට් එක එකතුවක් ඇසුරෙන් අන්තිම ලියාගත්තොත් මට ෆයිනල් අවුට්පුට් එක එහෙම නැත්නම් මගේ සිම්ප්ලිෆයි කරගත්තු SOP ට අදාළ ආන්සර් එක ගන්න පුළුවන්. ඒ විදිහටම POS අදාළව ගද්දි කොහොමද කරන්න ඕන? max terms ටිකට යන්න. max terms ටිකේ ගිහිල්ලා max term එකේ රූල් එක දිගේ කෙලින්ම යනකොට මොකද්ද කරන්න ඕන? එකතුවේ ගුණිතයක්. දැන් කරන්න ඕන එකතුවේ ගුණිතයක්. එහෙනම් එකතුවේ ගුණිතයක් ගන්න නම් මට යාළුවා සාමාන්‍ය normal විදිහට ලියන්න පුළුවන් A+B+C මෙතනදී A+B+C' A+B'+C. අන්න ඒ විදිහට මට ලියාගත්තු max terms ටික ගුණිතයක් විදිහට ලියාගත්තොත් මට එකතුවේ ගුණිතයක්. එහෙම නැත්නම් product of sum එකට අදාළව simplify කරගත්තු මේ වගේ ආන්සර් එකක් ගන්න පුළුවන්. හරි. ඉතින් මේ course එකේදී මම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ බේසික් කොටස් ටික. එහෙම නැත්නම් අපේ බූලියන් ඇල්ජිබ්‍රා කියන කොටස් වලට අදාළව බේසික් කොටස් දෙක. මෙතනින් පස්සේ බූලියන් ඇල්ජිබ්‍රා මම තවදුරටත් ඊළඟ වීඩියෝ එකකදී කතා කරනවා. ඉතින් ඒ වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මොනවා හරි මේකට ආශ්‍රිතව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.